ආයුබෝවන් අද වීඩියෝ එක ඔයාලා ගොඩ දෙනෙක් දන්නේ නැති Mercedes-Benz T80 වෙල්ට් රෙකෝඩ් වාගන් එක ගැන. 1930 දශකයේදී වර්ල්ඩ් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් එක කියන්නේ ඔටෝමොබයිල් මැනුෆැක්චරර් කෙනෙකුට, ඩ්‍රයිවර් කෙනෙකුට වගේම රටකට පවා ගොඩක් වැදගත් රෙකෝඩ් එකක්. මේ කාලෙදී ජර්මන් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ උඩින්ම හිටිය කම්පැනිස් දෙක තමයි ඔටෝ යූනියන් සහ ඩයිම්ලර් බෙන්ස්. මේ කම්පැනිස් දෙකම නාසි ගවර්න්මන්ට් එක සඳහා වැඩ කරපු කම්පැනිස්. Audi, Bonder, හෝච් සහ DKW කම්පැනිස් හතරේ එකතුව තමයි ඔටෝ යූනියන් කියන්නේ. පසුකාලීනව Volkswagen සමාගම විසින් Audi විදිහට වෙනස් කරේ ඔටෝ යූනියන් කම්පැනි එක තමයි. නමුත් 1930 දශකයේදී ඔටෝ යූනියන් කියන්නේ ඊටාම ටෙක්නොලොජිකලි ඇඩ්වාන්ස් වගේම රේස් විනිං කම්පැනි එකක්. මේ කම්පැනි එකේ හිටිය රේසිං ඩ්‍රයිවර් කෙනෙක් තමයි හාන්ස් ස්ටුක්. ඔහුට අවශ්‍ය වුණා වර්ල්ඩ් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් කාර් එකක් හදන්න. ඔහු මේ අදහස ෆර්ඩිනන්ඩ් පෝෂෙට කිව්වට පස්සේ මිස්ටර් පෝෂේ ඊටාම කැමති වෙනවා මේ වැඩේට. නමුත් ඔටෝ යූනියන් සමාගම මේ අදහසට කැමැත්ත පළ කරන්නේ නැහැ. මේ නිසා ෆර්ඩිනන්ඩ් පෝෂේගේ හැඳුනුම්කම මත ඩයිම්ලර් බෙන්ස් සමාගම මේ කාර් එක හදන්න කැමති වෙනවා. මේ කාර් එක ඩිසයින් කරේ ෆර්ඩිනන්ඩ් පෝෂේ විසින්. සමකාලීන ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් කාර්ස් වලට එන්ජින්ස් දෙකක් තිබුණා. පෝෂේගේ මුල්ම ඩිසයින් එකෙත් එන්ජින්ස් දෙකක් දකින්න ලැබුණා. 300 miles per hour ලිමිට් එක පාස් කරන්න ඒ කාලේ නම් හෝස් පවර් 3000කට වඩා වැඩි පවර් එකක් ඕන නිසා තමයි එන්ජින්ස් දෙකක් යොදාගෙන උනේ. ෆර්ඩිනන්ඩ් පෝෂේගේ ඉනිෂියල් ටාගට් ස්පීඩ් එක පැයට හැතම 342ක් හෙවත් පැයට කිලෝමීටර් 550ක්. අවශ්‍ය වුණ පවර් එක හෝස් පවර් 2000ක්. නමුත් පෝෂේ මේ කාර් එකේ ඩිසයින් එක ෆයිනලයිස් කරන්න කලින් වෙනත් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ්ස් ඉතාම ඉක්මනින් මේ ටාගට් එකට ආසන්න වෙන්න පටන් ගත්තා. ඒ අතර මැල්කම් කැම්බෙල් වගේ බ්‍රිටිෂ් ඩ්‍රයිවර්ස්ලා ඉදිරියෙන්ම දකින්න ලැබුණා. මුලින්ම පෝෂේගේ ඩිසයින් එක අනුව ඩයිම්ලර් බෙන්ස් සමාගම නිපදවපු Mercedes DB601 එන්ජින් එක සිලෙක්ට් කරනවා. මේ වෙදි ඩයිම්ලර් සමාගම දෙවනි ලෝක යුද්ධය සඳහා ලුෆ්ට්වාෆර් හෙවත් ජර්මන් එයාර්ෆෝස් එක වෙනුවෙන් එයාක්‍රාෆ්ට් එන්ජින්ස් නිපදවමින් හිටියේ. නමුත් මේ එන්ජින්ස් එයාක්‍රාෆ්ට් වලට හැර වෙනත් දෙයකට ගන්නවා නම් ලුෆ්ට්වාෆර් එක හරහා ගන්න ඕනේ. ඇඩෝල්ෆ් හිට්ලර්ගේ අනුදැනුම මත සිදුවෙන ප්‍රොජෙක්ට් එකක් නිසා මේ ප්‍රොජෙක්ට් එකට එන්ජින්ස් දෙකක් ලුෆ්ට්වාෆර් එක හරහා රිලීස් කරලා තිබුණා. ඒ එන්ජින් එකක පවර් එක හෝස් පවර් 1500ක් විදියට සඳහන් වුණා. ඒත් එක්කම 1937 දී මේ ප්‍රොජෙක්ට් එක සඳහා නිල වශයෙන් අවසරය හිමි වුණා. නමුත් එන්නම ප්‍රොජෙක්ට් එකේ රික්වයර්මන්ට්ස් ඉහළ ගිය නිසා DB603 එන්ජින් එක මේ සඳහා සිලෙක්ට් කරනවා. ෆර්ඩිනන්ඩ් පෝෂේ ෆයිනල් ඩිසයින් එක විදිහට ට්වින් එන්ජින් ෆෝමැට් එක වෙනුවට සිංගල් එන්ජින් ෆෝමැට් එකට මේ කාර් එක රීඩිසයින් කරලා තිබුණා. ෆයිනල් ස්පීඩ් ටාගට් එක පැයට කිලෝමීටර් 650ක්. රෙකෝඩ් එක පිහිටවන්න අවශ්‍ය ඩිස්ටන්ස් එක කිලෝමීටර් 6ක්. කාර් එකේ යොදාගෙන තිබුණු කොන්ටිනෙන්ටල් ටයර්ස් 6ම පැයට කිලෝමීටර් 600ක් දක්වා ටෙස්ට් කරලා තිබුණා. නමුත් මේ වෙද්දි බ්‍රිතාන්‍යයේ ඩන්ලොප් සමාගම සතුව පැයට කිලෝමීටර් 720ක් දක්වා ටෙස්ට් කරපු ටයර්ස් තිබුණා. ජර්මන් ටයර් මැනුෆැක්චරර් කෙනෙක් යොදා ගන්න කියන ඇඩෝල්ෆ් හිට්ලර්ගේ නියෝගය නිසා කොන්ටිනෙන්ටල් ටයර්ස් යූස් කරන්න සිදු වුණා. හිට්ලර් මේ කාර් එක හඳුන්වලා තියෙන්නේ ෂ්වාර්ට්සර් ෆෝගල් හෙවත් බ්ලැක්බර්ඩ් නමින්. ඩයිම්ලර් බෙන්ස් DB603 කියන්නේ එයාක්‍රාෆ්ට් එන්ජින් එකක් කියලා අපි ඉස්සෙල්ලා දැනගත්තා. නමුත් මේකේ හොඳම දේ තමයි මේ එන්ජින් එකේ සයිස් එක සහ ටෙක්නොලොජි එක. මේ එන්ජින් එක 44.5 ලීටර්ස් හෙවත් 44520cc ඉන්වර්ටඩ් සුපර්චාර්ජ් V12 එන්ජින් එකක්. ඉන්වර්ටඩ් V12 කියන්නේ මේ එන්ජින් එක normally පවුන්ඩ් කරාම ක්‍රෑන්ක් ෂාෆ්ට් එක තියෙන්නේ උඩින්, සිලින්ඩර්ස් තියෙන්නේ පහළ. මේ කන්ෆිගරේෂන් එක එයාක්‍රාෆ්ට් ඇප්ලිකේෂන් එකකට හොඳ වෙන්න හේතුව පයිලට්ට හොඳින් ඉදිරිය පෙනෙන නිසා. මේ එන්ජින් එක යොදාගත්ත ප්ලේන්ස් අතර Dornier DO335 File, Messerschmitt Me410 Hornisse, Blohm & Voss BV155 සහ Henschel HS130 වගේ ප්ලේන්ස් වගේම Panzerkampfwagen 8 Maus වගේ සුපර් හෙවි ටැන්ක්ස් පවා ඇතුළත් වුණා. පෝෂේගේ රික්වයර්මන්ට් එක අනුව මේ එන්ජින් එකේ අවුට්පුට් එක හෝස් පවර් 3000ක් දක්වා වැඩි කරලා තිබුණා. ගියර් ඩ්‍රිවන් සුපර්චාර්ජර් එකට අමතරව හෝස් පවර් 3000ක අවුට්පුට් එකට ටියුන් කරපු මෙකැනිකල් ෆුවල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකුත් මේ එන්ජින් එකේ දකින්න ලැබුණා. මේ එන්ජින් එක රන් උනේ ස්පෙෂල් ෆුවල් බ්ලෙන්ඩ් එකකින්. ඒ ෆුවල් එක මෙතිල් ඇල්කොහොල්, පෙට්‍රෝල්, එතනෝල්, ඇසිටෝන්, නයිට්‍රෝබෙන්සීන්, ඇව්ගෑස් සහ ඊතර් මික්ස් එකක්. මීට අමතරව චාර්ජ් කූලින් සහ ඇන්ටි ඩෙටනේෂන් සඳහා මෙතනෝල් වෝටර් ඉන්ජෙක්ෂන් සිස්ටම් එකකුත් ඉන්ටිග්‍රේට් කරලා තිබුණා. ඉන්ටේක් එකට ඉන්ජෙක්ට් වෙන මේ මෙතනෝල් සහ වෝටර් මික්ස් එකෙන් එයා චාර්ජ් එක තරමක් කූල් කරනවා. වැල් ට්‍රේන් එක 2 valves per cylinder විදිහට දකින්න පුළුවන්. ඒ වගේම එක්සෝස්ට් valves sodium cooled Lancer Evolution වල වගේ. මේ V12 එන්ජින් එකේ පවර් එක රෙසිස්ට් කරන්න ස්ටෑන්ඩඩ් ගියර් බොක්ස් එකකට ඉතාම අපහසු නිසා ට්‍රාන්ස්මිෂන් එක විදිහට දකින්න ලැබෙන්නේ හයිඩ්‍රොලික් කප්ලින් එකක්. මේක Koenigsegg Regera එකේ වගේ සිංගල් ස්පීඩ් සිස්ටම් එකක්. එන්ජින් එකේ අවුට්පුට් ෂාෆ්ට් එක ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්නේ oil mist lubricated triple plate clutch system එකකට. ලොකු ටෝක් එකක් තියෙන නිසා සහ ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් එකක් පිහිටවන්න වීල් ස්පින් එක බාධාවක් නිසා ඇන්ටි ස්පින් කන්ට්‍රෝල් සිස්ටම් එකකුත් මේ කාර් එකේ දකින්න ලැබෙනවා. ෆ්‍රන්ට් සහ රියර් වීල්ස් වල තියෙන මෙකැනිකල් සෙන්සර්ස් වලින් ෆ්‍රන්ට් වීල්ස් වලට වඩා ස්පීඩ් එකකින් රියර් වීල් ස්පින් වුණොත්
එන්ජින් ෆුවල් සප්ලයි එක අඩු කිරීම මගින් වීල් ස්පින් එක කන්ට්‍රෝල් කරනවා. ට්‍රිපල් ඇක්සල් ඩ්‍රයිව් ලයින් කන්ෆිගරේෂන් එකක් සහිත මේ කාර් එකේ කිලෝග්‍රෑම් 224ක් බර ටියුබියුලර් චැසි එකක් සහ ස්ටීල් පැනල් බොඩි එකක් දකින්න ලැබෙනවා. මේ බොඩි එක හදලා තියෙන්නේ ජර්මන් ෆයිටර් ප්ලේන් කම්පැනි එකක් වුණ හයින්කල් කම්පැනි එකෙන්. Porsche එකේ ඩිසයින් එක අනුව හයි ස්පීඩ් වලට ගැලපෙන ඩවුන් ෆෝස් එක ජෙනරේට් කරන්න දෙපැත්තෙන් වින්ග්ස් දෙකක් දකින්න ලැබෙනවා. ඒ වගේම එක්ස්ටෙන්ඩඩ් ටේල් සෙක්ෂන් එක කාර් එකේ ස්ටැබිලිටි එක තියාගන්න උදව් වෙනවා. වර්ල්ඩ් රෙකෝඩ් ඉවෙන්ට් එකට T80 එක නාසි කලර්ස් වලින් සහ ජර්මන් නීගල් ස්වස්තික ලෝගෝ එක සහිතව ඩිසයින් කරන්න උපදෙස් ලැබිලා තිබුණා. කාර් එකේ දිග මීටර් 8ක්, උස මීටර් 1.3ක්, දෙපැත්තේ වින්ග්ස් දෙකත් එක්ක උපරිම පළල මීටර් 3.2ක්. කාර් එකේ බර ටොන් 3ක්. ට්‍රැක් විඩ්ත් එක මීටර් 1.3ක්. එරෝඩයිනමික්ස් දැන් හැම ඔටෝමොබයිල් මැනුෆැක්චරර් කෙනෙක්ම ටෙස්ට් කරත් 1939 දී එරෝඩයිනමික්ස් ටෙස්ට් කරා කියන්නේ ඒ කාර් එක වගේම මැනුෆැක්චරර් ඉතාම වැදගත් කියන එක. ඒ අනුව T80 එක ටෙස්ට් කරේ ජර්මනියේ Zeppelin කම්පැනි එකට අයත් වින් ටනල් එකේ. Zeppelin කියන්නේ ජර්මන් එයාර්ෂිප් කම්පැනි එකක්. හින්ඩන්බර්ග් ගුවන් අනතුර සිදු වුණෙත් Zeppelin කම්පැනි එකෙන් හදපු ඒ වගේට ලෝකයේ ලොකුම හයිඩ්‍රජන් එයාර්ෂිප් එකට. එන්ජින් පවර් එක උපරිමයෙන් වීල්ස් වලට ට්‍රාන්ස්ෆර් වෙන විදිහටත් ටයර්ස් ඕවර්ලෝඩ් වෙන්නේ නැති වෙන්නත් එරෝඩයිනමික්ස් බැලන්ස් කරුණා. low sloping roof line එකත් enclosed wheels සහ rounded front fenders නිසා drag එක ඉතාම අඩු වෙලා තිබුණා. අගයක් විදියට 0.18ක්. මේක අලුත්ම ස්ටෑන්ඩඩ්ස් වලට අනුව බැලුවත් ඉතාම හොඳ අගයක්. උදාහරණයක් විදියට Koenigsegg Jesko Absolute එකේ drag coefficient එක සඳහන් වෙන්නේ 0.27ක් විදිහට. 1939 ජූනි වෙද්දී DB603 එන්ජින් එකේ ඉන්ස්ටොලේෂන් එක ඇතුළු වෙනස්කම් ගණනාවක් අවසන් කරලා තිබුණා. ඒ අතර ඉන්ටේක් සහ එක්සෝස් සිස්ටම් වල පිහිටීම ඇඩ්ජස්ට් කිරීම සහ හෝස් පවර් 3500ක් දක්වා රීච් කරන්න පුළුවන් විදියට එන්ජින් එක මොඩිෆයි කිරීම පෙන්වන්න පුළුවන්. 1939 සැප්තැම්බර් වල මේ කාර් එකෙන් රෙකෝඩ් එකක් පිහිටවන්න සූදානම් කරලා තිබුණා. එහෙම වුණත් 1939 සැප්තැම්බර් 1 වෙනිදා නාසි ජර්මනිය බ්ලිට්ස්ක්‍රීග් ප්‍රහාරයක් එල්ල කරමින් පෝලන්ත ආක්‍රමණය ආරම්භ කරා. ඉන් දවස් දෙකකට පස්සේ සැප්තැම්බර් 3 වෙනිදා එංගලන්තය සහ ප්‍රංශය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඉන්පස්සේ ජර්මනිය දීර්ඝ කාලීන යුද්ධ රැසකට සම්බන්ධ වෙනවා. ඒ නිසා 1940 ජූනි වෙද්දී DB603 V12 එන්ජින් එක ඉවත් කරලා චැසි එක සහ බොඩි පැනල්ස් එක්ක T80 එක ඕස්ට්‍රියාවේ රහස්ථානයක සංගවන්න කටයුතු කෙරුණා. මේ වෙද්දී කාර් එකේ කිසිම පේන්ට් එකක් ඇප්ලයි කරලා තිබුණෙත් නැහැ. Porsche එකේ ටාගට් ස්පීඩ් එකට රීච් කරන්න පුළුවන් විදිහට මොඩිෆයි කරලා තිබුණ DB603 V12 එන්ජින් එක Luftwaffe එක හරහා ජර්මන් යුද ගුවන් යානයකට සවි කෙරුණා. නමුත් ඊට පස්සේ මේ එන්ජින් එක ගැන කිසිම සඳහනක් නැහැ. ජර්මනිය දෙවනි ලෝක යුද්ධයේදී අත් කරගත්ත ඉරණමත් එක්ක මේ එන්ජින් එකත් ගොඩක් දුරට ඒ ගුවන් යානයත් එක්කම විනාශ වෙන්න ඇති. ඕස්ට්‍රියාවේ හංගලා තිබුණ T80 චැසි එක සහ බොඩි එක මිත්‍රපාක්ෂික හමුදා විසින් හොයාගෙන තිබුණා. එතෙක් ජර්මනියෙන් පිට කිසිම කෙනෙක් ජර්මන් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් ප්‍රොජෙක්ට් එක ගැන දැනගෙන හිටියේ නැහැ. පසුකාලීනව දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ Mercedes-Benz සමාගම මේ චැසි එක සහ බොඩි එක එක්සිබිෂන්ස් කීප එකකට සම්බන්ධ කිරීම මගින් තමයි මේක එළියට ආවේ. ඉන්පස්සේ 2018 ඉඳන් ස්ටුට්ගාට් වල Mercedes-Benz මියුසියම් එකේ පර්මනන්ට් එක්සිබිට් එකක් විදිහට මේ කාර් එක දකින්න පුළුවන්. ඒ 1939 හදපු ඔරිජිනල් බොඩි පැනල්ස් එක්ක. මේ ප්‍රොජෙක්ට් එක ගැන දැනගත්ත ඇඩෝල්ෆ් හිට්ලර් මේකට ගොඩක් උදව් කරා වගේම ජර්මන් කාර් එකකින් ජර්මන් ඩ්‍රයිවර් කෙනෙක් යොදලා ජර්මන් ට්‍රැක් එක මේ රෙකෝඩ් එක පිහිටවන්න උනන්දු වුණා. මේ නිසා හිට්ලර් රයික්ස් ඔටෝබානන් හෙවත් ගවර්න්මන්ට් හයිවේ සිස්ටම් එකේ කිලෝමීටර් 10ක වෙනම ස්මූත් ස්ට්‍රේට් රෝඩ් සෙක්ෂන් එකක් රෙකෝඩ්ස් ට්‍රෙකර් නමින් ඉදි කරන්න උපදෙස් දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ සෙක්ෂන් එක දැනටත් ඔටෝබාන් එකේ තියෙනවා කියලා වැඩි දුරටත් සඳහන් වෙනවා. එතෙක් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් පිහිටවපු ප්‍රසිද්ධම ට්‍රැක් එකක් තමයි ඇමරිකාවේ බොනවිල් සෝඩ් ෆ්ලැට්ස් වල තියෙන ස්ට්‍රේට් සෙක්ෂන් එක. ඒ වගේම අලුත් සිමියුලේෂන්ස් වලින් කියන විදිහට T80 එක එරෝඩයිනමිකලි ඇඩ්වාන්ස් වුණත් පැයට කිලෝමීටර් 650ක වගේ ස්පීඩ් එකකදී මේ කාර් එකේ රියර් එකෙන් ඉතාම අධික ඩවුන් ෆෝස් එකක් නිපදවනවා. මේ නිසා පැයට කිලෝමීටර් 650ක් රීච් කරද්දී කාර් එකේ ස්ටැබිලිටි එක නැති වෙන්න පුළුවන්. නමුත් මේක ටෙස්ට් කරන්න ලැබුණා නම් සමහර විට ෆර්ඩිනන්ඩ් පෝෂේ ඒ ඉෂුව එකත් රිසෝල්ව් කරලා තියෙවි. එහෙම වුණා නම් 1964 ඇමරිකන් ජාතික ක්‍රේග් බ්‍රීඩ්ලව් පැයට කිලෝමීටර් 754.33ක ස්පීඩ් එකක් එක්ක ලෑන්ඩ් ස්පීඩ් වාර්තාව අලුත් කරනකම් ලෑන්ඩ් ස්පීඩ් රෙකෝඩ් එකට හිමිකම් කියන්නේ T80 එක. ඒ වගේම 1940 දී ඒ වාර්තාව පිහිටවන්න පුළුවන් වුණා නම් 2025 වෙද්දිත් Mercedes-Benz T80 එක තමයි ලෝකේ වේගවත්ම පිස්ටන් එන්ජින්ඩ් වීල් ඩ්‍රිවන් වෙහිකල් එක. මේත් එක්කම Mercedes-Benz T80 වේල්ට් රෙකෝඩ් වාගන් එක ගැන අද එපිසෝඩ් එක මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් අලුත්ම වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.